සුබ දවසක් කියලා පිළිගන්නවා. ඒ වගේම බ්‍රාහ්මණ ඉගැන්වීම් අතර තවත් මූලික ඉගැන්වීමක් තමයි සද්ධර්ම කියලා කියන්නේ. සද්ධර්ම ගත්තම මේකේ කියවෙන්නේ තමන්ගේ කුලයට අයත් වගකීම් හා යුතුකම්. ඉතින් නිර්මාණවාදී අතර ලෝකයේ මැව් මහා බ්‍රහ්මයා ඉන් නැවතුනේ නැහැ. කුල ක්‍රමය මැව්වා. ඉතින් කුල ක්‍රමයම වල කුල හතරක් මැව්වා. බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය සහ ශුද්‍ර කියලා. ඔන්න කුල හතරම මැව්වට පස්සේ එතනිනුත් නැවතුනේ නැහැ. එතනිනුත් නැවතින්නේ නැතුව මේ කුලයන්ට අයත් කාර්ය නැත්නම් යුතුකම් හා වගකීම් පද්ධතිය නැත්නම් රැකියා පද්ධතිය මවනවා. නැත්නම් නියම කරනවා මහා බ්‍රහ්මයා විසින්. ඉතින් මේක බ්‍රාහ්මණ බලය තවදුරටත් රටක් අල්ලගත්ත මේ රටේ බලය තහවුරු කරන්න ගත්ත ඉගැන්වීම් වලින් එකක් තමයි මූලිකවම. ඉතින් මෙහි සද්ධර්මයන් අදහස් කරන්නේ ස්වකීය කුලයන්ට අයත් කාර්යයන් වගකීම් එක් කුලයන්ට අයත් කාර්යයන් බමුණන් බලය තහවුරු කර ගැනීම පිණිස හඳුන්වා දෙන ලද ධර්ම සංකල්පයක් කියලා තමයි මේ කියන්න තියෙන්නේ. ඒක සද්ධර්ම හඳුන්වනවා. කුල අතර සංකලනය නැත්නම් කුල අතර ඇති නොවි අඛණ්ඩව පවත්වාගෙන යාම පිණිස අනුබල දෙන ඉගැන්වීමක් වශයෙන් තමයි මේක තියෙන්නේ. දේව නියමයක් බැවින් සියල්ලෝ මෙය ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගත යුතුයි කියලා කියනවා. ඉතින් තමන්ට වඩා ඉහළ කුලයන් කාර්ය මිනිස්සු කරන්න යනවට ඒක නවත්තන්න බ්‍රාහ්මණයෝ විසින් කරපු දෙයක් තමයි මේ සද්ධර්ම කියන ඉගැන්වීම හඳුන්වලා දෙන්නේ. ඉතින් මහා බ්‍රහ්මයා මේක කිව්ව නිසා මේක අවිවාදීම ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගත යුතුයි කියලා ඉගැන්වීම. ඒ වගේම භගවත් ගීතය මනුස්මෘතිය කියන පොත්වල මෙන්න මේ සද්ධර්ම ගැන සඳහන් වෙනවා. ඒ අතර මේ ග්‍රන්ථ වලින් අයිතිවාසිකම් සමාජයේ අයිතිවාසිකම් මිනිසුන්ගේ අයිතිවාසිකම් සීමා කරන්න උගන්වපු ඉගැන්වීම තමයි සද්ධර්ම. ඉතින් මේ සමාජ හතර කුල හතර බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර මෙම සමාජ සංස්ථා සඳහා නියමිත කාර්යයන් වගේ පවරනවා. ඉතින් අපි මේ මුලින්ම බලමු බ්‍රාහ්මණයන්ගේ වගකීම් කාර්ය මොනවද කියලා. බ්‍රාහ්මණයට අධ්‍යාපන මධ්‍යන යජන යාජනං තථා දාන ප්‍රතිගාමේව බ්‍රාහ්මණය මකල්පයන් කියලා තමයි මේ පාලි පාඨයේ කියන්නේ බ්‍රාහ්මණයෝ. ඉතින් බ්‍රාහ්මණ වංශිකයට පැවරුණු කාර්යයන් මනුස්මෘති අංක 1.80ට දරන ලෝකයේ පෙන්වන්න කරන්නේ මේ විදිහට තමයි. ඒ අනුව බ්‍රාහ්මණයන්ට පැවරුණු කාර්යයන් 6ක් තියෙනවා. බ්‍රාහ්මණයන්ට ඉගැන්වීම, යාග කිරීම, යාග කරවීම, දන් දීම සහ දන් පිළිගැන්වීම කියන කාර්යයන් 6ම බ්‍රාහ්මණයන්ට කරන්න අයිතිය තිබුණා. ඉතින් මේ ඉගෙනීම අතර වේදේ, ත්‍රිවේදේ, ඉතිහාසය, ජ්‍යොතිෂය, තර්ක ශාස්ත්‍රය විෂය ධාරාවන් ඉගෙන ගත්තා. ඒ අතර ඔවුන්ගේ අධ්‍යයනය යන ඒ නිසා ඉගෙනගත්ත හා ඉගැන්වන නිසා ගුරුවරු කියනවා උගන්වන අයට ගුරුවරු ඉගෙන ගන්න අයට ශිෂ්‍යයෝ වෙනවා. ඉතින් මේ දෙකම කරන නිසා අධ්‍යයන කියලා කියනවා. අධ්‍යයන කටයුතු නිරන කාර්යයන් දර්ශනය අනුව රටක සමාජයේ රටක් ගත්ත සමාජයක් ගත්තත් රටක බලය පිහිටවා ගන්න වැදගත්ම කාර්යයන් දෙකක් වෙන්නේ අධ්‍යාපනය හා ආගමික අංශය. එක්ක අපිට ආගම අනුව බලය තහවුරු කරගන්න පුළුවන්. නැත්නම් අධ්‍යාපන අංශය. අධ්‍යාපන නැති රටක් අනිවාර්යයෙන්ම බුද්ධිමත් මිනිස්සු නැහැ. ඒ අධ්‍යාපනය ලබන මිනිස්සුන්ට හොඳ පාලනය කරන්න පුළුවන්. නැත්නම් ඉතින් ආගමික අංශයෙන් තමයි බලය අල්ලා තියෙන්නේ. ඉතින් මේ දෙකේ ආගම සහ අධ්‍යාපන අංශ දෙකේ බලය අල්ලගෙන මේ බ්‍රාහ්මණයෝ තමගේ කුලයේ නැත්නම් බ්‍රාහ්මණ කුලයේ වර්ධනය කරගන්න නැත්නම් ඔවුන්ගේ සුභ සිද්ධිය සඳහා බ්‍රාහ්මණ ලෝකයේ සුභ සිද්ධිය සඳහා ඉගැන්වපු ඉගැන්වීම තමයි මේ සද්ධර්ම. මේ අංශ දෙකම සමාජයේ විශේෂ ගෞරවයට ඉවහල් වන අංශ තමයි මේ අධ්‍යාපනය හා ආගමික. බ්‍රාහ්මණය අනෙකුත් කුලයන් අතර උසස් පිරිසක් ලෙස කියා කිරීමට සහ මීට අමතරව ඔවුන් සතුව පැවති
තවත් විශේෂ කාර්යයක් නම් ශාස්ත්‍රීය රජවරු දරුවන් වගේ අයට අනුශාසන දීම. ඒ වගේම පුරෝහිත තනතුරු මෙහෙයවන්නේ මේ බ්‍රාහ්මණ වංශිකයන්. එමෙන්න ඔවුන්ගේ බලය රාජ්‍ය දක්වා ව්‍යාප්ත ගත්ත උත්සාහයේ පියවරක් තමයි ඒක. ඉතින් මනුස්මෘතිය 1:89 කියන ලෝකේ ශාස්ත්‍රීය රජදරුවන් දරුවන් රාජ්‍ය නැත්නම් ශාස්ත්‍රීය වංශයකට පැවරුණු කාර්යයන් විස්තර වෙනවා. ඒ අනුව අපි යමු රජවරු නැත්නම් ශාස්ත්‍රීය කුලයන්ට ශාස්ත්‍රීයන්ට පැවරුණු වගකීම් නැත්නම් රැකියා නැත්නම් යුතුයකම් අකින් සමාජය නිෂ්ඨ කරන්න ප්‍රජානං රක්ෂණං දානං මජ්ජ අධ්‍යයනං මේව විශේෂ ප්‍රතිච්ඡ ශාස්ත්‍රීයං සමාජ ප්‍රතිච්ඡ ශාස්ත්‍රීය සමාහිත කියලා තමයි මේ පාලි පාඨය කියන්නේ. මෙම ශාස්ත්‍රීය වංශයට පැවරුණු වගකීම් හා යුතුකම් පහක් තියෙනවා. ප්‍රජා පාලනය නැත්නම් රාජ්‍ය පාලනය, දන් දීම, යාග කිරීම, ඉගෙනීම හා කාමයෙන් නොඇලී රජකම් කිරීම වගේ කටයුතු තමයි ඉතින් මේ ශාස්ත්‍රීයවරුන්ට පැවරුණේ. අධ්‍යාපන අංශයෙන් කඩු ශිල්ප, දුනු ශිල්ප, හස්ත ශිල්ප, අශ්ව ශිල්ප වැනි රජෙකුට අවශ්‍ය දේවල් ඉගෙන ගන්න ලැබුණා. හැබැයි වේදය ගැන ඉගෙන ගන්න වේද පාඨ ඉගෙන ගන්න ලැබෙන්නේ නැහැ. කඩු ශිල්ප, දුනු ශිල්ප, හස්ත ශිල්ප, අශ්ව ශිල්ප වැනි දේවල් විතරයි ඉගෙන ගන්න ලැබෙන්නේ. එයිනි පාලකයට අවශ්‍ය දැන යුතු සියලුම ශිල්ප පිළිබඳ උගත්කම ලබා ගන්න ඉගෙන ගන්න වුණා. මෙම කරුණන ශාස්ත්‍රීය වංශයකට පැවරුණ විශේෂ වගකීම් වූයේ රාජ්‍ය පාලනයෙන් පරිපාලනීය මණ්ඩල ශාස්ත්‍රීයෝ කියලා තමයි මේ බ්‍රාහ්මණය නැත්නම් මහා බ්‍රාහ්මණවල ශාස්ත්‍රීයන්ට පැවරපු කාර්යයන්. ඒ වගේම මනුස්මෘතිය 1:90 දරන ලෝකේ වෛශ්‍යයන් සඳහන් කාර්යයන් තියෙනවා. තුන්වෙනි ආර්ය කුලය. ඉතින් රක්ෂණං දානං මජ්ජ අධ්‍යයනං මේව වාණිජං පතං කුසිදාච වෛශ්‍යයන්ං කුසිමේවච කියලා තමයි කියන්නේ. මෙහිදී වෛශ්‍යයන්ට පැවරුණු වගකීම් 7ක් තියෙනවා. සත්ත්ව පාලනය, දන් දීම, යාග කිරීම, ඉගෙනීම, වෙළඳාම, මුදල් පොලියට දීම හා කෘෂිකර්මය කියන දේවල් තමයි. මේක ටයිප් වෙලා තියෙන්නේ බගනීම කියලා. ඒක වෙන්න ඕන ඉගෙනීම කියලා. මෙම කාර්යයන් තුළින් ප්‍රකට වන විශේෂ ලක්ෂණයක් දැක්ගත හැකි නම් ධනෝපය මාර්ග වීම. රටක් පැවැත්ම ධනය අවශ්‍යයි. ඉතින් ධනය උපයා ගැනීමට මාර්ගයන් වෛශ්‍යයන්ට පැවරිලා තියෙනවා. ඒ වගේම අංශයේ නියමන ලෙසද ධනය උපයන අංශයේ නියමන වෛශ්‍ය ක්‍රියා කළා තියෙනවා. ඒ සත්ත්ව පාලනය වගේම කෘෂිකර්මාන්තය හා ඒ වගේම මුදල් පොලියට දීම, වෙළඳාම, ඉගෙනීමේදී අනිවාර්යයෙන්ම වෙළඳාමේදී ගණිත ශාස්ත්‍රය වගේ විෂයන් තමයි ඉගෙන ගන්න ලැබෙන්නේ. කඩු ශිල්ප, දුනු ශිල්ප ඉගෙන ගන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේ බ්‍රාහ්මණ කුලයට අදාළ ඉගෙනීම් ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ. ඉගෙනීමේදී අත්‍යවශ්‍ය අංගයක් ටික මුදල් වගේ කටයුතු කිරීම, කෘෂිකර්මයේ ලියලීමට අදාළ දේවල් විතරයි ඉගෙන ගන්න ලැබෙන්නේ මේ වෛශ්‍යයන්ට. ඒ වගේම විග්‍රහන දේවල් සීමා වෙනව කුලය පහළට යන්න. බ්‍රාහ්මණයන්ට සියලුම දේ ඉගෙන ගන්න ලැබෙන. ශාස්ත්‍රීයයන්ට ටිකක් සීමා වෙලා ඉගෙන ගන්න රාජ්‍ය පාලනය අදාළ ටික විතරයි. වෛශ්‍යයන්ට තමන් මුදල් පොලියට ගිහින් වෙළඳාම් වගේ දේවල් වලට අදාළ දේවල් විතරයි ඉගෙන ගන්න ලැබෙන්නේ. ඒ වගේ මනුස්මෘතිය ග්‍රන්ථ 1:91 දරන ලෝකයේ ශුද්‍ර වංශයන්ට අදාළ යුතුකම් වගකීම් තියෙනවා. ඉතින් ශුද්‍ර වංශිකයන් නියමිත පැවති එකම කාර්යය තමයි එනම් දාස භාවය. බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය හා වෛශ්‍ය යන කුල තුනට උපතේ සිට මරණය දක්වා බැල මෙහෙවරකම් කිරීම. මේ අනුව රටක අවශ්‍ය ශ්‍රම පිරිස ශුද්‍රයෝ විදියට තමයි සලකන්නේ.
ඒ සියම එක් එක් වර්ණයට සඳහා වෙන් වෙන් වශයෙන් වගකින් පවරන ලද මහා බ්‍රහ්මයා පවසන ලද්දේ මේවා පිළිපදින ප්‍රශ්න නොකළ යුතු බවත් තර්ක විතර්ක කිරීමක සිටිය යුතු බවත් නොපිළිහෙලා ඉටු කළ යුතුය. අවිවාදයෙන් පිළිගත යුතු බවත් දේව නිර්ණය නැත්නම් දේව නියමය පරිදි ඇති කාර්යයන් මැනවින් ඉටු කර යුතු බවයි. එහෙම ඉටු කරන පුද්ගලයන් හට දේව ආශිර්වාදය ලැබෙනවා කියලා මේ මනුස්මෘතිය වගේ ග්‍රන්ථවල තියෙනවා. ඉතින් තවදුරටත් මේ බ්‍රාහ්මණයෝ වහන්සේ බලය තහවුරු කරගන්න තමයි මේ වගේ දේව සමාජගත කරන්නේ මේ පොත්වල ලියලා. යන ආදී බ්‍රාහ්මණ පස ඇත්තේ අඩුපාඩු සහිත වුවද තම කුලයන්ට අයත් කාර්ය නිරත විය යුතු බවයි. යමෙක් කෙසේ නොකරන්නේ නම් වෙනත් කුලයට අයත් කාර්යයක් ඉතා හොඳින් ඉටු කළේ නම් එය විපත්තිදායකයි කියලා තමයි ඉතින් මේ පොත්වල සඳහන් වෙන්නේ. ජීවිතයේ අනතුරු හේතු එබැවින් සාවද්ද ලෙසින් හෝ ස්වාභාවික ස්වභාව ධර්මයෙහි නියැලී ක්‍රියා කළ යුතු වේ කියලා තමයි ඉතින් මහා බ්‍රහ්මයාගේ ඉගැන්වීම කියලා මේ බ්‍රාහ්මණය කියන්නේ. බ්‍රාහ්මණයාගේ මේ ආත්මාර්ථකාම උදර පෝෂණය තමන්ගේ කුලයේ පෝෂණය යොදාගෙන මේ කරන ඉගැන්වීමක් තමයි ඉතින් මේ සද්ධර්ම දක්නට පෙන්වා දෙන්න පුළුවන්. ඉතින් මේ ඉගැන්වීම් වලින් සද්ධර්ම පුද්ගලයන්ගේ නිදහස අහිමි වෙනවා. ඒ වගේම සාධාරණත්වය නැති වෙනවා. ඒ වගේ තම දක්ෂතා ඕන එපෑගම් අනුව රැකියාවක් කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. මේ බෙදු සද්ධර්ම සංකල්ප තුළින් තහවුරු වෙන්නේ යන වගේ දේවල් තමයි. හරි. අපි ඊළඟට බලමු ආශ්‍රම ධර්ම.